අද ගේ ශ්‍රී ලංකන් ගෲප් එකේ මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කතා කරන්නට යන්නේ කාලයක් තිස්සේ හුඟ දෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඒක තමයි යම්කිසි පුද්ගලයෙක් එයාට දැනিলা තියෙනවා නම් නැත්නම් එයාට තේරිලා තියෙනවා නම් එයාගේ පුද්ගලයෙක් කියලා ඇයි ඒ වගේ කෙනෙක් හෙටරොසෙක්ෂුවල් විවාහයකට නැත්නම් විරුද්ධ ලිංගික විවාහයකට යන්නේ කියන එක. ඉස්සලාම් බලමු ඇයි පුද්ගලයෙක් විරුද්ධ ලිංගික විවාහයකට නැත්නම් හෙටරොසෙක්ෂුවල් විවාහයකට යන්න හේතුව කියන එක. සමාජයේ තියෙන තත්ත්වයන් අනුව නැත්නම් ලංකාවේ සමාජයේ තියෙන පවුල කියන සංස්ථාව නැත්නම් යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 20 30 විතර වෙනකොට සමාජයේ ඒ පුද්ගලයා එහෙම පුද්ගලයෙක් කියලා දන්නේ නැත්නම් එයා විවාහයකට යන්න අකමැති පුද්ගලයෙක් කියලා දන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් නැත්නම් සමාජයෙන් නෑදෑයන්ගෙන් එහෙම ඒ විවාහ යෝජනා ඇවිල්ලා ඒ විවාහය කියන දෙයට යොමු වෙන්නට බලපෑමක් ඇති වෙනවා. ඉතින් නමුත් අද ලංකාවේ සමකාමී පුද්ගලයන් ගැන නැත්නම් ගේ පුද්ගලයන් ගැන අද තත්ත්වය බැලුවොත් අද අන්තර්ජාලය හරහා නැත්නම් සෝෂල් මීඩියා හරහා හුඟක්ම මේ සමකාමී පුද්ගලයන්ගේ හැඟීම් ගැන නැත්නම් ගේ අයගේ තියෙන හැඟීම් ගැන ඒ අයගේ ජීවිත රටාවන් ගැන දැනුවත් වීමක් වෙලා තියෙනවා. ඒ తত্ত্বය අතීතයේ දැන්ට අපි අවුරුදු 10කට 20කට විතර කලින් බැලුවොත් එහෙම දෙයක් හිතා ගන්නත් බෑ හුඟක් දෙනෙක්. හුඟක් දෙනෙක්ගේ දැනුම හරි අඩුයි ඒ වගේ කාලේ. එතකොට ඇත්තටම ඒ කාලෙත් ගේ පුද්ගලයෝ හිටියයි. මිනිස්සු ඉපදිච්ච දවස්වල ඉඳන්ම ගේ හැංගීම් තියෙන කට්ටිය හිටිය අතීතයේ ඉඳන්ම. නමුත් ඒ පුද්ගලයන්ට සමාජයේ විසින් අතීතයේ බැලුවොත් ඒ පුද්ගලයන්ව නිසි වයස එනකොට නැත්නම් සමාජයේ සම්මතයි කියන විවාහ විය යුතු වයස කියන එක එනකොට එක්ක දෙමව්පියෙක් අහුවෙලා නැත්නම් සමාජයක් අහුවෙලා එයා විවාහයකට යොමු කරලා ඒ අය විවාහ ජීවිතයට ගෙනියනවා. නමුත් මෙහෙම ගිහිල්ලා ඒ අය විවාහ ජීවිතය සාර්ථක කරගන්නවද? විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා ඒ ජීවිත සාර්ථක වෙලා තියෙනවා. මම හිතන්නේ අපි ගේ ශ්‍රී ලංකන් ගෲප් එකේ ඒ වගේ කතාන්දර කීපයක්ම අපි නම් ගම කියන්නේ නැතුව අපි ප්‍රසිද්ධ කරලා තිබ්බා. අපි ප්‍රචාරය කරා. මම හිතන්නේ ඒවා ඔබ කියවන්න නැති කියලා මම හිතනවා. එහෙම කියවන්න නැත්නම් ඒවා පොඩ්ඩක් බලලා ඒවා ගැන බලන්න. ඒවෙන් අපි අදහසකුත් දීලා තියෙන එක්කෙනාගේ පුද්ගල කීප දෙනෙක්ගේ සත්‍ය සිද්ධීන් තමයි. ඒ අය ඇත්තටම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට වෙච්ච දේ තමයි ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ. ඉතින් අතීතයේදී ගේ පුද්ගලයෙක් හැටියට ඉන්න බැරි කමක් තිබුණා. ඒ වගේම ඒ වගේ පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ. ඒ අයට කොහොමද ජීවත් වෙන්නේ කියලා වාතාවරණයක් තිබුණේ නැහැ. ඒකින්ද හුඟක් දෙනෙක් විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා සමාජයෙන් වහගන්න, තමාගේ පෞද්ගලික මේ රහස්‍ය ජීවිතේ වහගන්න සමාජයෙන් විරුද්ධ ලිංගික විවාහය කියන එක දෙයි පාවිච්චි කරා. නමුත් අද සමාජය දැනුවත් වෙලා තියෙනවා. හුඟක් අපි කාන්තාව වන්දනය වෙලා තියෙනවා. සමාජය දැනුවත් වෙලා තියෙන පිරිමි කෙනෙක් වුණොත් කාන්තාවක් මේ විදිහට විවාහ කරගන්න එක සාධාරණද? ඔබට හැඟීමක් තියෙනවා නම් ඔබ සමකාමී පුද්ගලයෙක් කියලා නැත්නම් ඔබට දැනෙනවා නම් ඔබ ගේ පුද්ගලයෙක් කියලා. ඇයි ඔබ විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා සමාජයෙන් වහගන්නට තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් බිල්ලට ගන්න? අන්න ඒකයි අපි හිතන්න ඕන එකම කාරණය. අද ලෝකයේ දිහා බැලුවාම ලංකාවට වඩා ලෝකයේ දිහා බැලුවාම මේ සමකාමී පුද්ගලයන් නැත්නම් ගේ ලයිෆ් ස්ටයිල් නැත්නම් ගේ පුද්ගලයෝ ඒ විදිහටම ජීවත් වෙන ජීවිත රටාවන් පිළි අරගෙන ඒ අයට ඒ අයගේ අවශ්‍ය සුදුසුකම් දීලා සුදුසු තත්ත්වයේ දීලා මානව හිමිකම් යටතේ ඒ දේවල් ලැබිච්ච රටවල් තියෙනවා. ලංකාව නම් පොඩ්ඩක් ඒ පිළිපන්දව පිටිපස්සෙන් ඉන්නේ. නමුත් ලංකාවේ ජීවත් වෙන්නට බැරි නම් වෙන රටවල් තියෙනවා. වෙන ඔප්ෂන්ස් තියෙනවා කරන්නට. මොකද ලෝකෙම දැන් මේ එක ගෝලයක් වෙලා තියෙනවා. මොකද ඉස්සර වගේ රටක ඉඳන් අනිත් රටකට යන්න අමාරුතාවයක් නෑද? ඉතින් ඒකෙහිඳ ඔබ ගේ කෙනෙක් කියලා ඔබට දැනෙනවා නම් ඇයි ඔබ තවත් පුද්ගලයෙක්ගේ ජීවිතයක් පලියක් කරගන්නේ ඔබගේ ඒ රහස්‍ය ජීවිතය හංගගන්න? ඒක සාධාරණයි. ඒ ඔබ පිරිමි කෙනෙක් නම් ඒ කාන්තාවක් ඔබ විවාහ කරගත්තාම ඒ කාන්තාවගේ ජීවිතයත් එක්ක ඔබ සෙල්ලම් කරනව නෙමෙයි. ඒ කාන්තාවගේ ජීවිතය විතරක් නෙමෙයි. මොනහරි සිද්ධියෙන් වෙලා යම් කිසි ක්‍රමයකින් මොනහරි උමනාවක් කරලා හරි වෛද්‍යවරු හම්බෙලා හරි මොනවා දෙයක් ගැන හිතයි හරි ළමයින් හම්බුනා. ඒ ළමයින්ගේ ජීවිතවලට ඒ පවුලටම ඊට පස්සේ
කාන්තාවගේ පැත්තේ දෙමව්පිය පාර්ශවයක් ඉන්නවා. ඊට පස්සේ ඔබගේ පැත්තේ දෙමව්පිය පාර්ශවයක් ඉන්නවා. මේ නෑදෑයෝ දෙපැත්තම ඉන්න පුද්ගලයන්ට ඔබගේ ඒ ක්‍රියාවෙන් සිද්ධ වෙන දේ එළියදලා වෙච්ච දවසට නැත්නම් එළියදලා වුණාම මොකද වෙන්නේ? ඒ දෙගොල්ලන්ටම ප්‍රශ්න ගොඩාකට මුහුණ දෙන්න වෙනව නේද සමාජයේ? ඉතින් ඔබට දැනෙනවා නම් ඔබ ගේ පුද්ගලයෙක් කියලා. ඇයි ඔබ විරුද්ධ ලිංග විවාහයකට ගිහිල්ලා තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ? හිතන්න. ඔබට නංගි කෙනෙක් ඉන්නවා. ඔබ පිරිමි කෙනෙක් නෑ. ඔබට නංගි කෙනෙක් ඉන්නවා. ඔබගේ නංගි ඔබ කැමතිද ගේ පුද්ගලයට විවාහ වෙලා එයාගේ ජීවිතය අසාර්ථක වෙනවා දකින්න? ඉතින් ඒ විදිහටම නෙමේද ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ ගේ කෙනෙක් නම් ඔබ වෙනත් කාන්තාවක් විවාහ කරගෙන නැත්නම් ලෝකයට පේන්න සමාජයට පේන්න විරුද්ධ ලිංගික විවාහයක් ඇති කරගෙන ඔබ ඒ කරන්නේ එයා පුද්ගලයාගේ ජීවිතයත් එක්ක සෙල්ලමක් නෙමෙයි. හිතන්න. ඒ පිළිබඳව. ඒ වගේම අපි බලමු මේ පිළිබඳව සාකච්ඡා කරද්දී අපේ වටපිටාව ගැන. අතීතයේ ගිය පුද්ගලයන්ට මොකද උනේ කියලා. ඔබ තනිකඩ ගිය පුද්ගලයෙක් නම් ඔබට විවාහ වෙන්න නැත්නම් ගෙදරින් සෙල්තව වටේ පරිසරයෙන් බලපෑමක් තියෙනවා නම් ඔබ විවාහ ජීවිතයට නැත්නම් විරුද්ධ ලිංගික විවාහයකට යන්නට පෙර ඔබට හිතන්නට දේවල් කරුණු කීපයක් මම කියන්නම්. ඔබට ඒ ගැන හිතා ගන්නට බැරි නම් සමාජයෙන් ඔබට දැනුමක් නැත්නම් ඔබ දන්න නිකම් මුහුකුරා කියන අවුරුදු 30 40 විතර වයස පැන්න විවාහ වෙලා ඉන්න ගේ පුද්ගලයන්ගෙන් අහලා බලන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකද කියලා. මම හිතන්නේ හුඟක් දෙනෙක් ලෝකෙට පේන්නට යමක් කරගෙන යනවා. නමුත් ඒ අයගේ අතුලාන්තය මොන වගේ දෙයක්ද කියන එක මම හිතන්නේ අපි ඊට කලින් ප්‍රසිද්ධ කර ජීවිත කතා චරිත කතා වලින් අපි මේ පිළිබඳව හුඟක් කතා කරා. ඒ හැම කෙනාගේම අපි අහුව ඒගොල්ලන්ට ජීවිතේ දෙවෙනි chance එකක් හම්බ වෙනවා. නැත්තම් ටයිම් මැෂින් එකකින් පිටිපස්සට යන්න පුළුවන් chance එකක් ආවොත් ඒ අය මේ වැරද්ද ආයෙ කරනවද කියලා. මම හුඟ දෙනෙක් කියන්නේ ආයෙ නම් ඒ දේ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ අයම විසින් පිළිගන්නවා තමා කොච්චර ලෝකෙට පෙන්නගෙන හිටියත් ඒ ජීවිතේ සාර්ථක නැහැ කියලා. මොකද තමාගේ ඇඟ ඇතුලෙන් ඉල්ලන්නේ තමාගේ කෙනෙක් හැටියට තමාගේ සමාන ලිංගිකත්වයේ තියෙන කෙනෙක් එක්ක ලිංගික හැසිරෙන්න කියන එක නම් තමාට තියෙන ආශාව. තමා කොහොමද තමාගේ ඇඟ ඇතුලෙන් ආසාවක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ? ඒක සෙක්ස්ම විතර නෙමෙයි ජීවිතේ නේ. සතුට බෙදා ගන්න දේවල් තමාගේ ආසාවන් ඒ හැම දෙයක්ම ඇති වෙනවා. ඉතින් අපිට කරන්නට අමාරු දෙයක් අපි කරන්නට ගිහින් අන්තිමට දුක් විඳින්නේ කවුද? හිතන්න. අපි තවත් කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙල්ලමක් නෙමේද කරන්නේ? ඔබ ගිය පුද්ගලයෙක් කියලා ඔබට තේරිලා තියෙනවා නම් ඔබ විරුද්ධ ලිංගික විවාහයකට ගිහින් මං හිතන්නේ අද ලෝකයේ දිහා බලුවාම ඕනතරම් අවස්ථාවල් තියෙනවා. තමාට පුළුවන් ලංකාවේ ජීවත් වෙන්නට බැරි නම් පිටරටකට යන්න. මම හිතන්නේ ඉස්සර දැන් අවුරුදු 10කට කලින් පිටරට යන්න තිබිච්ච අමාරුව වගේ තත්ත්වයක් නැහැ. පිටරට ගිහලා ජීවත් වෙන්න පුළුවන්. මේ වගේ ජීවිත මේ වගේ දේවල් පිළිගන්න රටවල් ඕනතරම් ලෝකයේ හැමදාම තියෙනවා. ලංකාවේ තත්ත්වය හොඳ නැත්නම් ඔබට ලේසි ක්‍රමයක් තියෙනවා. මගේ ප්‍රධානම ඉල්ලීම තමයි සහ ප්‍රධානම අද මම කතා කරන්න එන දේ තමයි ඔබට ඔබ ගැන තේරිලා තියෙනවනේ ඔබ ගේ කෙනෙක් කියලා. ඇයි ඔබ විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා ලෝකෙට පේන්න වෙනම වෙස්මුණක් දාගෙන පලියක් හටියට ඒ විවාහය කියන දේ ඉස්සරහෙන් දාගෙන ඔබගේ ඒ රහස්‍ය ජීවිතය ගෙනියන්නට හදන්නේ. ඔබට ඔබගේ ඇස් දෙක පියාගත්තාම ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ කරන දේ නිවැරදි කියලා. ඇයි ඔබ තවත් පුද්ගලයෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ? මම හිතන්නේ හොඳම දේ තමයි අපි එහෙම නොවි ඉන්නේ. ඇත්ත ඔබ දැන් කියාවි ලංකාවේ පරිසරය අනුව අපිට එහෙම ජීවත් වෙන්න බෑ කියලා. මොකද ලංකාවේ පරිසරය අනුව ඔබට ජීවත් වෙන්නට බැරි නම් අපිට ඒ වගේ අවශ්‍ය සුදුසු පරිසරයක් හොයාගෙන යන්නට වෙනවා. අපිට ගේ කෙනෙක් හැටියට අපේ සමාජයේ ජීවත් වෙන්නට බැරි නම් අපි ඒකට තව කෙනෙකුගේ ජීවිතයක් පලියක් හැටියට පාවිච්චි කරන එකද කළ යුත්තේ? නැත්නම් එක්කෝ අපි ෆයිට් කරලා නැත්නම් අපි මේ පිළිබඳව සමාජයත් එක්ක දැනුවත් කරලා හැප්පිලා නැත්නම් අපේ දෙමව්පියන්ට හරි අපේ ආවට ප්‍රසරේ ඉන්න කට්ටියට තමාගේ ඇත්ත తත්ත්වය කියන්න
කියලා ඒ தත්ත්වය වෙනස් කරගන්නවද? නැත්නම් තව කෙනෙකුගේ ජීවිතයක් එක සෙල්ලම් කරනවද? මම හිතන්න අපි මම කමින් අවුට් වීඩියෝස් වලින් අනිත් වීඩියෝස් වලින් ඒ ගැන කතා කරකින්ද ඒ ගැන මම මෙතනදී කියන්න යන්නේ. අපිට පුළුවන් අපේ පරිසරය වෙනස් කරගෙන අපේ ජීවිතය අපිට ඇත්තටම කොන්ද පණ ඇතුව තමාගේ ඇඟ ඇතුලෙන් එන හැඟීම දැන් ඇත්තටම දැනුම තියෙනවා. දැනුම අවට තියෙනවාද සමාජයේ තියෙනවා සෝෂල් මීඩියා වලින් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන හැමතැනම බැලුවොත් දැන් දැනුම තියෙනවා. එකම දේ තියෙන ලංකාව තාම අර ටිකක් ඉදිරියට ඇවිල්ලා නැහැ මේ පිළිබඳව පිළිගැනීමක්. ඉතින් ලංකාව පිළිගැනීමක් ඇත්තට ඔබට එන්නට බැරි නම් ඔබට ඒ සමාජයත් එක්ක ෆයිට් කරන්නට ඔබට හිතෙන්නේ නැත්තම් හොඳම දේ තමයි වෙන සමාජයේ මේ ගේ පිළිබඳ පුද්ගලයන්ව පිළිගන්න වෙන රටකට යන්න පුළුවන්. ඔබට ඒ අවස්ථාව තියෙනවා. එහෙම යන්නේ නැතුව ඔබ තවත් පුද්ගලයෙක්ගේ හරි මට පුළුවන් අයියෝ ඔක මොකද්ද අර වැඩේ විතරනේ කරන්න තියෙන්නේ කියලා මේ හිතාගෙන විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා සමාජයට පලියක් කරගෙන සමාජයට හංගගෙන මේක ඉන්නට ඔබ උත්සාහ කරාට මතක තියාගන්න හැංගි වෙස් බෑන්ඩ් නටන්න වෙන්නේ එළිය කියනවා වගේ අපිට කවදා හරි දවසක අපිට අපගේ අඩුපාඩුවක් වෙලා මොන හරි සිද්ධියකින් මේ දේ එළියට පැන්නොත් එදාට ඔබට මුණ දෙන්නට වෙන ප්‍රශ්න මොනවද? ඊ ශ්‍රී ලංකන් ගෲප් එකෙන් අපි කලින් ප්‍රසිද්ධ කර සත්‍ය කතා වගේක් තියෙනවා. ඒ වෙලෙදි එක එක පුද්ගලයන්ගේ ජීවිත කතාවල ඒගොල්ලන්ට වෙච්ච දේවල් අපි කතා කරලා තියෙනවා. ඒ වගේ ඒ වයින් මම හිතන්නේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. එහෙම කී පුද්ගලයෙක් විරුද්ධ ලිංග විවාහයකට ගිහිල්ලා සාර්ථක වුණාද කියන එක. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබට දැනিলা තියෙනවා නම් ඔබ ගේ පුද්ගලයෙක් කියලා. නැත්තම් ඔබ තීරණය කරලා තියෙනවා නම් ඔබ කමින් අවුට් වෙන්න ඕනේ නැහැ. ඔබගේ අවට ඉන්න කට්ටියට කියන්න ඕනේ නැහැ මම ගේ පුද්ගලයෙක් කියලා. නැත්තම් පිට මැද්දේ බෝඩ් එකක් ගහගෙන කෑ ගහගෙන යන්න ඕනේ නැහැ මම ගේ පුද්ගලයෙක් කියලා. තමාට දැනিলা තියෙනවා නම් තමා සතුටු වෙන්නේ තමාගේ ජීවිතේ මොන වගේ දෙයක්ද? තමාගේ ඇඟෙන් ඉල්ලන්නේ මොන වගේ දෙයක්ද? තමාගේ හිතෙන් අවශ්‍ය කරන්නේ මොන වගේ දෙයක්ද? තමා පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ගේ ඇසුරක් නම් බලාපොරොත්තු වෙන්නේ. විරුද්ධ ලිංගික දෙයකට ගිහිල්ලා මුළු ජීවිතේම අගාධයකට අඳුරකට අපායක් කරගන්නවද? නැත්තම් තමා මේ ඉන්න විදිහට ඉඳගෙන කොහොම හරි වටපිටාවෙන් එන විවාහයට නැත්තම් ඒ වගේ දේවල් වලට එන ප්‍රශ්න වලට මුහුණ දීගෙන ඉදිරියට යනවද? එහෙම සමාජයේ ලංකාව සමාජයේ ඉන්න බැරි නම් වෙන ඔප්ෂන් එකක් තියෙනවා පිටරටක වල ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තව දුරටත් ඔබ තීරණය කරන්න ඕනේ. ඔබ ගිය පුද්ගලයෙක් නම් ඔබ විවාහයක් වෙලා නැත්නම් තාම ඔබට තීරණය කරන්න හොඳම අවස්ථාවක් තමයි මේක. ඔබ තවත් අහිංසක ජීවිතයක් එක්ක සෙල්ලම් කරනවද විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා? නැත්නම් ඔබම වෙලා ඔබේ ජීවිතේ ඔබ ජීවත් වෙලා ඔබ සතුටින් ජීවත් වෙනවද කියලා හිතන්න. ඒ පිළිබඳව සමාජයේ හැටියට අපිට මොකද තියෙනවා කියලා. ගේ කියලා දන්න කෙනෙක් නැත්නම් තේරිච්ච කෙනෙක් ඒ වගේ ගේ කියන දේ දැනගත්ත කෙනෙක්ව බලහත්කාරයෙන් සමාජයේ හැටියට විරුද්ධ ලිංගික විවාහයකට ගෙනිච්චෝ ඔබ හිතනවාද එයාට ළමයි හම්බුණා නැත්නම් ගෑණියෙක්ව බඳලා දුන්නයි කියලා එයාගේ ඒ ඇඟ ඇතුලෙන් එන ඉල්ලීම ඇඟ ඇතුලෙන් එන අවශ්‍යතාවය වෙනස් වෙවි කියලා නෑ. ටික දවසක් එක කරගෙන යාවි. කොහොම හරි අර වතුරයට රබර් බෝලයක් හිර කරගෙන ඉන්නවා වගේ ඒ දේවල් ටික කාලයක් තියෙන නමුත් එකපාරම මේ අල්ලගෙන ඉන්න දේවල් හිර කරගෙන ඉන්න දේවල් ඒ ව්‍යායාම ඒ දරාගෙන ඉන්න තත්ත්වය බිඳිලා ගිය වෙලාවට ඔක්කොම ලොකු විනාශයක් වෙලා ඉහළට එන්නේ. හැමදේම එළියට එළි වෙන්නේ. ඉතින් සමාජයේ හැටියට අපි ගේ පුද්ගලයෙක් හැටියට තේරුම් අරගෙන ඉන්න කෙනෙක් නැත්නම් ගේ පුද්ගලයෙක් කියලා දැනিলা තියෙන කෙනෙක්ව අපි බලහත්කාරයෙන් විරුද්ධ ලිංගික විවාහයකට ගෙනියන්නේ නැතුව සමාජයේ හැටියට අපිට ඒ අය හැටියට ඉන්නට දෙන එක තමයි කළ යුත්තේ. අපිට බලහත්කාරයෙන් අපි ඒ අයව විරුද්ධ ලිංගික විවාහයකට නැත්නම් ඒ වගේ දෙයකට කොටු කරා කියලා ඒ අය වෙනස් වෙන්නෙත් නැහැ. ඒ අයගේ ඇඟ ඇතුලෙන් ඉල්ලන දේ වෙනස් වෙන්නෙත් නැහැ. අපිට ප්‍රෙෂර් කරලා වටපිටාවෙන් සමාජයෙන් බලපෑම් කරලා දෙමෝපියන්ගේ බලපෑම් කරලා සමාජයේ නෑදෑයන්ගෙන් බලපෑම් කරලා අපිට පුළුවන් වේවි ටික කාලයක් මේක රඳවාගෙන පවතින්න. නමුත්
එයාගේ ඒ පුද්ගලයාගේ ඇඟ ඇතුලෙන් ඉල්ලන්නේ, එයාගේ ශරීරයෙන් ඉල්ලන්නේ, එයාගේ මනසෙන් ඉල්ලන්නේ, එයාගෙන් ඉල්ලන දේ ඇඟ ඇතුලෙන් එයා හැදිලා තියෙන විදිය අවශ්‍යතාවය ලැබෙන්නේ නැත්තම් ටික දවසක් යනකොට ඒ දේවල් වෙනස් වෙලා ඉවසීමේ සීමාව පැනලා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒකින්ද සමාජයේ හැටියට අපි ඔබ හැමගේම යුතුයකමක් තමයි ගිය පුද්ගලයන්ව ඇත්තටම විරුද්ධ ලිංග විවාහන් වලට යොමු නොවි ඒ අයට ඒ අයගේ පාඩුවේ ඒ අයගේ විදිහට ජීවත් වෙන්නට ඉඩ දෙන එක. ඔබ දන්නවා නම් ඒ වගේ කෙනෙක් විරුද්ධ ලිංග විවාහයකට යනවා කියලා මං හිතන්නේ හොඳම අවවාදය තමයි අපිට දෙන්න පුළුවන්. ඕක කරන්න එපා. ඔබ හිතනවා වගේ ටික දවසක් කරගෙන යාවි. ඒ පුද්ගලයා බයිසෙක්ෂුවල් නම් සමහර විට සාර්ථක ජීවිතයක් ගෙනියාවි. නමුත් ඔබට අවංක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ එක තමාගේ ජීවිතේ සාර්ථකත්වයක් වේවිද? ඒක අපි වෙනම මාතෘකාවක අපි වෙනම පස්සේ සාකච්ඡා කරමු. නමුත් මම මෙතනදී ප්‍රධාන වශයෙන් කියන්නේ කී පුද්ගලයෙක් කියලා අපි දන්න කෙනෙක්ව කවදාවත් සමාජයේ විසින් නැත්නම් දෙමව්පියන් විසින් නැත්නම් නෑදෑයන් විසින් සහෝදර සහෝදරයන් විසින් බලහත්කාරයෙන් විරුද්ධ ලිංගික විවාහයකට යොමු කරවන්නට එපා. ඒක ඔබගේ ජීවිත සහ ඔහුගේ ජීවිතයත් ඒ වගේම විවාහයට ඇතුල් වෙන අනිත් පුද්ගලයාගේ ජීවිතයත් කරන ලොකු විනාශයක්. මේ වීඩියෝ නරඹුවට බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම මොන හරි ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මාව යොමු කරන්න මට පුළුවන් උදේට මම උත්තර දෙන්නම්. මට ඒක පිළිබඳව දැනුමක් නැත්නම් ඔයාලා බලලා හරි උත්තරයක් සපයන්න. ඉතින් නැවත අපි වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ හැමට සැප සතුට ජය.